හයි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ vlog එක හරිම විශේෂ vlog එකක්. අපේ බබා පළවෙනි වතාවට ළමා සාරියක් ඇඳලා ඉස්කෝලේ ගියා. ඉතින් එයාගේ ඉස්කෝලේ තිබුණු Brotherhood Initiative project එකකට සම්බන්ධ වෙන තමයි ළමා සාරිය ඇඳලා ගියේ. ක්ලාස් එකේ එක nationalities වල බබාලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට සහෝදරත්වයෙන් කොහොමද වැඩ කරන්නේ, එතකොට කොහොමද හැමෝමත් එක්ක දේවල් බෙදා හදාගෙන හොඳ යාළුවෝ විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියලා එයාලට උගන්වන ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් එක එක්කෙනාගේ තියෙන ඩිෆරන්සස් හඳුනගෙන ඒවට කොහොමද රෙස්පෙක්ට් කරන්නේ, ඒ වගේ දේවල් තමයි මේ ප්‍රොජෙක්ට් එක හරහා කතා කරන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේදී ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් ලස්සන crafts, drawings, paintings වගේ දේවල් කරලා ඒ ඔක්කොම එක්සිබිෂන් එකක් තියෙනවා. ඉතින් මේ එක්සිබිෂන් එකට කලින් දවසේ රෑ ඉතින් පුංචි දේවල් ටිකක් ගන්න තිබුණා. ඒ ටිකත් අරගෙන රෑට මෙන්න මේ ස්ටාර් ලංකා රෙස්ටොරන්ට් එකෙන් කෑමත් අරගෙන අපි ආවා. ඒකටත් පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ. හරිම රසයි මේ ස්ටාර් ලංකා රෙස්ටොරන්ට් එකේ කෑම. ඉතින් කොහොම හරි පහුවෙනිදා ඔන්න උදේම නැගිටලා බබාගේ ලන්ච් බොක්ස් රෙඩි කරලා ළමා සාරියෙන් ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට මුළු ඉස්කෝලෙම දරුවෝ සහභාගී වෙනවා. ඉතින් එයාලගේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම අද එක්සිබිට් කරනවා. ඒ වගේම ඩ්‍රෙස් කෝඩ් එක හැටියට තම තමන්ගේ රටවල් නියෝජනය කරන නැෂනල් කොස්ටියුම් එකෙන් තමයි ලෑස්ති වෙලා එන්න කියලා තිබුණේ. ඉතින් දෝනිගේ ළමා සාරියක මැහුවේ මම. ඉතින් මගේ පුංචි මැෂින් එකෙන්. ඉතින් ඒක යට ලස්සනට ෆිට වුණා. So what are you wearing? Lama sari. Lama sari. What is this? This is the national Suit. costume. ඉතින් මේ තියන්නේ අපේ සෙක්ෂන් එකේ බබාලගේ ඒගොල්ලන් කරපු crafts, ඒගොල්ලන් කරපු නිර්මාණ. ඉතින් හරිම ක්‍රියේටිව් විදියට හරිම ලස්සනට මේ නිර්මාණ කරලා තිබුණා. ඉතින් එයාලා කරපු මේ නිර්මාණ වලින් best projects තෝරලා එයාලට සර්ටිෆිකේට්ස් හම්බ වෙනවා. ඒ වගේම පාටිසිපේට් කරපු හැමෝටමත් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්නෝම තමයි එදා දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයාලා හැමෝටම thank you so much. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙත් හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. bye bye.